දැන් මේ ආණ්ඩුව ගොඩක් අර දුර්වලතාවය ඉන්නේ සෙනසුරු මීන යනකොට අපත්‍ච්ච ආණ්ඩුවක් නේ. ගොඩක් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව අනාගතය කියන්නේ ලොකු ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් තව තවත් අරගලකාරී බව වැඩි වෙන කාලයක්. අයිබෝන් අද මහජනයා ටීවී තුලින් අපි අලුත් කතා බහකට යමු වන්න සූදානම් වෙන්නේ. පහුගිය දවස්වල ඔබ ඇහුවා වගේ ඊට එහා ගිය අලුත්ම අනාවැකිත් එක්ක අද දවසේ අපි කතා කරන්න සූදානම්. දැන් බැලු බැලමට පේන්න තියෙනවානේ පවතින ආණ්ඩුව තාම හොඳ කැම්පේන් එකක් කරගෙන යනවා. විපක්ෂය යම් ආකාරයකට දිය වෙලා තියෙනවා. මේ අපි කියන සාමාන්‍ය මිනිස්සු කියන වචනෙන් ගත්තොත් ඇත්තටම පළාත් පාලන මැතිවරණයේදී මොකද වෙන්නේ? මෙහෙම දෙයක් තියෙනවා. කැම්පේන් ඉතින් අපි හැමදාම දකින්නෝනේ කරන්න පුළුවන් නේ. ඇත්ත කතාව දැන් කැම්පේන් කරනකොට අපිට 10 දෙනෙක් අරගෙන ඕන්නම් කමෙන්ට්ස් කරන්න පුළුවන්, අරවා කරන්න පුළුවන්, මේවා කරන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගික සමාජයේ බැස්සට පස්සේ මේ මිනිස්සු දන්නේ අපිට අවශ්‍ය දේ උනාද නැද්ද කියන කාරණේ. දැන් මම මේක ආණ්ඩුවට විරුද්ධව කතා කරනවා හිතන්න එපා. මොකද මම මේ කියන්නේ කෙලින් සත්‍ය. මොකද මට අර මම කිව්වනේ මේ සෙනසුරු ග්‍රහයා මීනියට ආවට පස්සේ ඒක මේ වර්තමාන ආණ්ඩුවට අත්වෙන ඉරණමක් ගැනත් මම කිව්වනේ. සෙනසුරු මීනියට ආවම අර ජලජ රාශියක් වෙන මීනියට ආපු සෙනසුරු මාළුවෙක්ගේ සංකේතයෙන් මේ සෙනසුරුගේ පැමිණීම මේ ස්ථානයට මේ තමන්ගේම ආණ්ඩුවේ පක්ෂග්‍රාහී නැත්නම් ආණ්ඩුව ඇතුළතම ඉන්න අය නැත්නම් 159 දෙනාගේ ඇතුළාන්තයෙන්ම විවිධ දුර්වලතා ඇවිල්ලා එයාගේ තියෙන මානසික ව්‍යුහය, ගතික ස්වරූපයන්, අධ්‍යක්ීම් ඌනතාවයන් ඉස්මතු වෙලා පටන් ගන්නවා කතා බහෙන්ම ආණ්ඩුවේ තියෙන ඒ ශක්තිය බිඳ වැටෙන. ඒක අපි කියනවා කට නිසා මාළුවන් නැහිනවා කියන්නේ. අන්නේ concept එක එනවා කියන දන්න කිව්ව එක අද වෙනකොට සමාජය දකිනවා. අපි ඒ නිසා හොඳම දේ තමයි අපේ පාලක පක්ෂය පාලනය කරන අය ආරක්ෂා කරගන්න ඕනේ. දැන් ගොඩක් දෙනෙක් හිතන මම මේ එක එක්කෙනාට පක්ෂග්‍රාහීත්වයෙන් කටයුතු කරනවා. ඒක වරදක්. මම කෙලින්ම කියන්නේ මම මේ කතා කරන්නේ මේ මිනිස් මනස වෙනස් වෙන වේගයත් ඒ මිනිස් මනස ප්‍රතිවිරුද්ධතාවය ඇති වෙන රටාවත් ගැන අධ්‍යයනයකින්. නැතුව මේක අරයා නිසා මෙයා නිසා මට කාගෙන්වත් වැඩක් නැහැ කියන එක මුලින්ම කියලා. මට වැදගත් වෙන්නේ මගේ ශාස්ත්‍රීය අංක 1ට ඔසවා තැබීම. මේ ශාස්ත්‍රයෙන් ලෝකෙට මෙහෙවරක් කිරීම සහ මිනිසුන්ගේ දුර්වලතා ටික හදලා මේ රට වගේම ලෝකෙට මේ විෂය ගෙන යන්න මගේ කැමැත්ත. ආණ්ඩුව හරි. ඔය කියන විදිහට කටින්ද නම් ආණ්ඩුවට වෙන අවාසි සහගත තත්ත්වය ඇති වෙන්නේ. අපි දැන් ටික වෙලාව දකින්න නැතින එක සමාජය තුළ අපි උදේවස පහුගිය මේ මාසයක් ඇතුළත දැක්කනේ ඒක. ආණ්ඩුවක් කටින්නේ කටින්ද කියනකොට ආණ්ඩුවෙන් අනිත් දේවල් ගොඩක් ආණ්ඩුව වැටලු තියෙන්නේ කටින්ද නෙමෙයි. මොකද සමහර අය කතා කරන්න ගියේ නෑනේ. දැන් මේ ආණ්ඩුව ගොඩක් අර දුර්වලතාවය ඉන්නේ සෙනසුරු මීන යනකොට අපත්‍ච්ච ආණ්ඩුවක් නේ. හැබැයි බලාපොරොත්තු වෙන දේවල් ටික සිද්ධ වෙනවා නම් ඒ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන සිදු වෙන්නේ නැහැ. මං හිතන්නේ තාමත් කිසිවක් තාම වෙලා නැහැ. හැබැයි අනාගතේ වෙයි කියලා අපි මේ පරිසරය හදන්න ඕනේ. ඒක මොකද අපි කියනකොට කිව්ව දේ කෙරෙන්න එපා. අපි උදාහරණයක් කිව්වා මිනිස්සුන්ට දෙන සහන ගැන, වාහන ගැන, ඊට පස්සේ ගත්තාම ආර්ථික නිෂ්පාදන ගැන, මිනිස්සුන්ට දෙන වාසි ගැන, ඒ වගේම තමයි මිනිස්සුන්ට සහන ගැන ගොඩක් කතා කරන්නේ. දැන් මේ අපි දන්නවා ඉලෙක්ෂන් ඉවරනට පස්සේ ඡන්ද ඉවරනට පස්සේ ආපහු ඉතින් අගෝස්තු සැප්තැම්බර් වෙනකොට ආපහු ඉතින් මේ සහන ටික බහැලා යනවා. එතකොට වෙන්නේ අඩු වුණ පෙට්‍රල් වැඩි වුණ සහන වැඩි ඔක්කොම ඊටත් වඩා දැන් ආණ්ඩුව මං කියන්නේ මේක රට හැදුවොත් මේ රට හදන්න බැරි හේතු ධර්ම කීපයක් මම කිව්වනේ 2022 සුනේ ඉඳන් එක හේතුවක් තමයි මේ රට පාලනය කරන්නේ පාතාලය, ජාවාරම්කාරයෝ, කුඩුකාරයෝ, මංකොල්ලකාරයෝ මේක යාවරම් කණ්ඩායම අතර තෙරපෙන තැන. දැන් මේකෙදි ආණ්ඩුව කියන පක්ෂය තුල ඒගොල්ලෝ ඇත්තටම පටන් ගන්නකොට අපි අනුර කුමාර සේනානායක මහත්මයාලා වගේ හැමෝම හරි උත්සාහයක් ගන්නවා. ඔබ කියවනේ අත් දෙක එකතු කරලා වඳින්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම මේක හැදුවොත් මතක තියාගන්න අනිත් මහත්මයා ඔබතුමත් එක්කම කර වැඩසටහනදී මම කියලාදී මේ ආණ්ඩුව මේ තැනට ඇවිල්ලා මේක හැදුවොත් අනාගතයේදී මේක හදන්න ඕනේ කියලා මම හැමදාම කියනවා. ඉන්නකො දැන් හදන්න තාම ගත්තා විතරයි නේ. ගත්ත ගමන් මේ අර ඒක තමයි ගත්ත ගමන් වරද්ද ගන්න කට නිසානේ. මම කියන්නේ හැමදේම මේක කරන්න අපවස්යන් ටිකවම කියනවා. හරි මේක මේ විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා කියන පටන් ගත්තා හරි ලස්සනයි මම හිතන්නේ නේ. මොකද අපි හිතන්නකො දැන් පාසලක අපි ශික්ෂාපද පහක් ලංකාවේ තියෙනෝනේ. අපි පොදුවේ අපි බුදුදහමට අනුව හදාරනෝනේ. දැන් ගෙන ගන්න අපි ඒක සමාදම් වෙනවා. ඒකෙන් දැන් මම ප්‍රධානම ශික්ෂාපදේ හැමදෙස්සම ආණ්ඩුව විසින් බෙදෙනකොට ඒක වරදක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඒක හදා ගන්න. සහ Taman නිහතමානී වෙන්න. සහ අනික තමයි මේ ඊළඟට රකින්න තියෙන පාණාතිපාතා වේරමණී සික්ඛාපදයන් සම්බන්ධයෙන් ඔකට රකින්න වෙනවා. මොකද ඉස්සරහට දැන්ටත් මේ ගොඩක් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අනාගතයේ ඉන්දියානු ප්‍රශ්න ටික එනකොට ඉන්දියාව දැන් පාකිස්තාන අතර අරගලකාරී බව සහ යුද්ධය ආරම්භ වෙනකොට ඒ තුළ ඇති වෙන අර්බුදකාරී බවත් එක්ක ලංකාව තුළ තියෙන සමාජ සංස්කෘතියට අපි මොකද මේක ඉන්දියානු රාජ්‍යත් එක්ක අපි ඉතා බද්ධ වෙච්ච කණ්ඩායමක්. ඒ නිසා අපිට ඒතර පාකිස්තානයත් එක්ක අපිට උරණ වෙන්න බෑ එතකොට. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්නයක් අනේ මම අරක කිව්වා 2026 ඉලෙක්ෂන් එක කරන ඉන්දියාවේදී ලොකු බලපෑමක් ලංකාව දෙසට එල්ල වෙනවා කියලා. මොකද තමිල්නාඩුව බලන් ඉන්නවා ලංකාවත් එක්ක සම්බන්ධ වෙලා ලංකාව කොයි වගේ මතයක් ලංකාවත් එක්ක සම්බන්ධ වීම තත්ත්වයේ තුල මොන වගේ වාතාවරණයක් ඇති වෙයිද කියන තැන.
මියුරු මහත්තයා මේ අපි මාධ්‍ය ජීවිතය තුළ මමත් අසංකත් කිසිම ආණ්ඩුවකට කඩේ ගිහිල්ලා අපේ දේශපාලන මතයක් තියෙනවා. අපිත් කඩේ යන්නේ කිසිම ආණ්ඩුවකට කඩේ මොකද අපි ජ්‍යොතිෂවරයෙක් විදිහට මට කඩේ යන්න බෑ. මොකද මට කඩේ යන්න පුළුවන් එකම තැන මගේ මිනිස්සු වෙන මම විතරයි. කෙලින් අහන්නේ මමත් අසංකත් වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. මේ සංස්කෘතිය ඇතුලේ අපිට කියනවා පෙර රජ දවසේ ඉඳලා රජෙක්ට ඕනවට වඩා ලං වෙන්නත් එපා, රජෙක්ව ඕනවට වඩා විවේචනය කරන්නත් එපා කියලා. ඒකට කිව්වේ රාජබය කියලා. ජ්‍යොතිෂය ඇතුලේ මියුරු සම්පත් ලියනගේ ආණ්ඩුවට බයද එහෙම නැත්නම් විපක්ෂයට කඩේ යනවා? මෙහෙම දෙයක් තියෙනවා. ආණ්ඩුවට බය වෙන්න හේතුවකුත් නැහැ, විපක්ෂයට කඩ යන්න හේතුවකුත් නැහැ. හේතුව මම 2019 දී ගෝඨාභය මහත්මයා පත් වෙනකොට අනාගතයේ ජාත්‍යන්තර අරගලකින් හෝ ප්‍රශ්නයකින් එතුමාට ප්‍රශ්නයක් වෙලා අනාගතයේ බලේ ඉන්න බැරි වෙනවා කියන තැන කියනවනේ. කොවිඩ් එන්න කලින් කොවිඩ් එන හැටි මම කියලා තියෙනවා. කවුරු හරි හැම මගෙන් අහ ප්‍රශ්න තියෙනවා මේ කොවිඩ් එන හැටි කියන්න බැරුණා කියලා. නෑ, ITN කියන මාධ්‍ය නාලිකාව ඇතුළතදීම අපි තීරණය කියන වැඩසටහන ඇතුළතදීම කොවිඩ් එන්න කලින් කියපු එකම පුද්ගලයා ලංකාවේ මම. මේක කොවිඩ් කියලා නම නැතුණාට ඒ ඇඟේ ඇතුළු විශ්ලේෂණ භාව පපු ප්‍රදේශයේ පෙනහළ තියෙන ආසාදිත තත්ත්වය ඇතිවීම අනාගතයේ මාරක ප්‍රශ්න හා බාධා කාලයක් එනවා කියන කිව්ව එකම පුද්ගලයාද මම. එතකොට 2020න් පස්සේ ඇති වෙන බලතන්ත්‍ර වෙනස් වීම එක්ක නිර්ධන පන්තික බලය අනාගතයේ වැඩි වෙලා මාලිමා නැමැති ආණ්ඩුව අංකයකට එනවා කියන තැනත් ඊළඟට දෙවෙනි තැන සජිත් මහත්මයා එනවා කියන තැනත් තුන්වෙනි තැනට රනිල් වික්‍රමසිංහ මහත්තයා පවතින ආණ්ඩුව වැටෙනවා කියන තැනත් ඊට පස්සේ හතරවෙනි තැන අනිත් අර බලයේ තිබ්බ ආණ්ඩුව පහළට එන තැනත් කිව්වේ මම. එහෙම එකේදී එහෙනම් මම ඒ පැත්තටත් කඩේ ගිහිල්ලානේ. අර පැත්තටත් කඩේ ගිහින්. එහෙනම් මං කාටද කඩේ යන්නේ මෙතන? ලොකු ගැටලුවක් මෙතන තියෙනවනේ පැහැදිලිවම. එහෙනම් මේ කියන්නේ දැන් අපි බලන කෝණේ නිසානේ. කෝණේ ඕගොල්ලන්ට අයිති දෙයක්, කතාව මට අයිති දෙයක්. මහජනයා ටීවී අපි මැදහත් තැනක ඉඳන් ප්‍රශ්න කරන්නේ අපිව බලන සියලු පක්ෂවල සියලු මතධාරීන් ඉන්නවා. අවසාන ප්‍රශ්නය. පැය කිහිපයක් තිබියදී මමයි අසංකයි ප්‍රශ්න කරන්නේ පළාත් පාලන මැතිවරණයට. මේක ඔබ බලනකොට සමහර විට පැය ඉතාම ආසන්නයි පළාත් පාලන මැතිවරණයට. ග්‍රහ යුද්ධයක් 25 වෙනිදා කියනවා. ග්‍රහ යුද්ධයක් නැවත මේ මාසේ කියනවා. මේ සියලුම දේවල් එක්ක ලංකාවේ අනාගතය කොහොම වෙයිද අපේ අවසාන ප්‍රශ්නේ. ඔව්, ලංකාව අනාගතය කියන්නේ ලොකු ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් තව තවත් අරගලකාරී බව වැඩි වෙන කාලයක්. ඒක අනිවාර්යෙන් පැහැදිලි. ඒකට හේතුව තමයි අපි කියමු අර මේ සමාන නීතිය රාමුව තුළ නීතිය හැමෝටම අපි කියමු යම් කෙනෙක් අපරාධයක් වරදක් කළොත් ඒක නීති ක්‍රියාත්මක යුතුයි. ඒක විශේෂයෙන් මම කියන පාතාලයේ අපිට ඩ්‍රග්ස් ප්‍රශ්න තියෙන ආයුධ තියෙන මේ මංකොල්ලකාරයෝ ජාවරංකාරයෝ පාතාල වශයෙන් ලංකාවේ උග්‍ර වශයෙන් එනවා. මම කියන්නේ මේ රට පාලනය කරන නිසා මම කිව්ව එකයි අනුර කුමාර දිසානායක මහත්මයා අධ්‍යක්ෂ එකතු කළ වඳින මේ රට හැදුවොත් කියලා. ඒකට හේතුව තමයි මේ රට හදන්න අමාරු සහ අපහසු රාජ්‍ය. මේ කරන්න බැරි වැඩක් ඔබතුමා බාරගන්න තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට එකයි මම කියන තු මම මේක ලොකු අවදානමක්. එතකොට තමයි අපිට අර කියන දේවල් කිව්වට කරගන්න බැරි වෙන්නේ. ඒ කියන දේවල් ලොකුවට මවාපෑමට කරන හැබැයි ඒක මම කැමති නිහතමානී රජෙක් විදිහට නිහතමානී නායකයෙක් විදිහට ඒ පක්ෂ නියෝජනය කරන අය වුණත් හැමෝම අපිට මේක කරන්න බැරි වුණා. ඔබ මේක කරන්න ඕන. තා අපිට කාලේ දෙන්න හරි කියන්න පුළුවන් ඒ වචනට නිහතමානී බව තියෙනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මේක ලොකු අභියෝගයක් වෙනවා අර අගෝස්තු සැප්තැම්බර් වෙනකොට මර්ධන කාලේ. හැබැයි මර්ධනය කරනකොට බොහොම පරිස්සමෙන්. ඒකට හේතුව තමයි මර්ධනය කරන පරිසරය අනාගත ජාත්‍යන්තරයට ගියොත් ඒක දේශපාලන රාමුවකට වඩා ඒක සමාජ සංස්කෘතික රාමුවට වඩා රටක තියෙන ස්වාරීත්වයට ලොකු හානියක් වෙනවා. ඒ නිසා මම සියලු ජනතාවකින්ද ඉල්ලනවා සහ බොහොම පරිස්සමෙන් ඔබ ජීවිතය ගත කරන්න. මොකද මේ රට තාමත් මම කියන්නේ පාලනය කරන්නේ නොගැලපෙන මිනිස්සු කණ්ඩායම් විසින්. ඒකට හේතුව තමයි මේ කණ්ඩායම් පාලනය කරනකොට මේ හැම තැනකම තියෙන ප්‍රශ්නාර්ථය. මොකද මේක පාතාලයේ කුඩු ප්‍රශ්න තියෙනවා. මේකෙන්නේ උග්‍ර වෙලා. ඔබ හිතන්න ඔබේ ගම ප්‍රදේශයේ තැන්වල කී දෙනෙක් ඇද්ද තාමත් ඔය ජාවරම් ටික කරන. ඒකට තාම උත්තරයක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් තාම නීතිය ක්‍රියාත්මක වෙනවා රටේ. ඒ නීතිය ක්‍රියාත්මක කරන අවශ්‍ය පරිසරය හදලා දෙනවා නම් රටක් විදිහට මුලින්ම මේ ටික හදන්න පුළුවන් වෙනවා. මම කියන්නේ එතන. මොකද මේක ලොකු අවදානමක්. මිනිස්සු එන්නේ තවත් අපි ආර්ථික වශයෙන් වැටෙනවා. මානසික වශයෙන් වැටෙනවා. ළමයින්ට අධ්‍යාපන වශයෙන් රටකට යන්න තියෙන අවස්ථා තාම දුවනවා. තාම රටවලින් අපිට සම්බාධක වැටෙනවා. දැන් අපි දැන් ඇමරිකාවේ ළමයින්ට සාමාන්‍ය වීසා ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. කැනඩාවේ ළමයින්ට ඇවිල්ලා තියෙනවා. ජොබ් ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉංග්‍රීසි වල ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේක ලංකාවට බලපාන. මේ ලංකාවේ අම්මලා තාත්තලා ලංකාවේ ඉඩම් වත්කම් විකුණලාගේ දරුවන්ට බලපාන. ඒ නිසා මේ රට හදන්න. ඒක තමයි මගේ ඉල්ලීම. මොකද මේක මට කාත් එක්කවත් වෛරයක් තරහක් පැලිගැනීමක් නෙමෙයි. මම මේ කතා කරන්නේ මේ මාසෙට මැයි මාසෙට විතරක් ග්‍රහමාරුම 6ක් තියෙනවා. මේ 6 තුනේ සිදුවෙන සිද්ධාන්තයක් තියෙනවා. මොකද මේ ලෝකේ ජ්‍යොතිෂය භාවිතා කරන මිනිස්සු වැඩක් ගන්න. ඒත් අපි තාම වැඩක් ගන්න නෙමෙයි පාවිච්චි කරන තාම අරකින ග්‍රහයාගෙන් වෙන අපල හානි මුදු ටික සුර ටික මාල් ටික දාගන්න විතර නම් ඒක මෝඩකම. මම එතනින් එහාට යන්න ඕන කියලා තමයි මේ කියන්නේ. ලංකාවේ ආර්ථික තුල ලොකු ඩවුන් එකක් තියෙන තැනක් තමයි ඔය 2025 වසරේදීම අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් සිටි 2026 දී ඉන්දියානු මැද තවත් මේක යම් බලපෑම ලක් වෙන නිසා අපි බොහොම පරිස්සමෙන් දිනා ගන්නට ඕනේ. අවසන් කරමු. ඔව්. ඊටාම මම හිතනවා පළදායි කතා බහක්. තීරණය ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. ඔබට නිදහස තියෙනවා. අපි දෙන්න මැද තැනකින් තමයි කතා කරේ. ඔබතුමාට ඕන විවේචනාත්මක කමෙන්ට් එකක් මේ කමෙන්ට් තිරයට දාන්න පුළුවන්. අපි අවසන් කරනවා. ලංකාවත් අතික්‍රමණය කළා ජාත්‍යන්තර සම්මාන දෙන නිරු සම්පත් ලියනගෙත් එක අපි කතා කරන්නේ. මේක විවෘත කතාවක්. ඒ කියන්නේ ඔබගේ මතය ඔබ දෙන්න, මෙතුමාගේ මතය අපි ඔබට කියනවා. තවත් මේ වගේ කතා බහකින් මහජනයා ටීවී තුලින් තවත් දවසක හම්බ වෙමු. අසංක සතරසිංහත් එක්ක මම රනිල් කොස්තා. තව දවසක අපි මහජනයා ටීවී තුලින්
මෙවැනිම කතා බහකින් හම්බ වෙමු. අයිබෝන්.